සුබදවසක් සියලු දෙනාටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා තවත් බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකකට. ඉතින් Apple ලා මීට ටික වෙලාවකට කලින් iOS 26.5 අප්ඩේට් එක රිලීස් කරලා තියෙනවා. ඉතින් මගේ ෆෝන් එකේ මේ වෙද්දි නොටිෆිකේෂන් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ iOS අප්ඩේට් එක දාලා මොන වගේ performance improve එකක් වෙන්න පුළුවන්ද නැත්නම් සමහරවිට අලුත් features පවා ඇවිල්ලා තියෙන්න පුළුවන්. හැබැයි දැන් මම කලින් වීඩියෝ එකේදී iOS 26.4 වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට මේ වෙද්දි iOS 26.4 දාලා නැත්නම් අනිවාර්යයෙන් මේ අප්ඩේට් එක දාන්න. ඉතින් දැන් සාමාන්‍ය මේ අප්ඩේට් එකක් ආපු ගමන් ගොඩක් අය දැන් මගේ WhatsApp එකේදී පවා ගොඩක් අය අහන දෙයක් තමයි මේ අප්ඩේට් එක දාන්නද එපාද කියන කතන්දරේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා iPhone එකකට අප්ඩේට් එකක් වර්ග දෙකක්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය ෆෝන් එක අප්ඩේට් කරන එක වර්ග දෙකකට පෙන්වලා දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි එහෙම iOS එක කෙලින්ම අප්ඩේට් කරන එක. උදාහරණයක් විදිහට ගත්තොත් iOS 18 ඉඳන් 26 එකට. නැත්නම් අනිත් වර්ගය තමයි iOS 26ේම තව version එකකට. දැන් එතකොට මේ ඇවිල්ලා තියෙන අප්ඩේට් එක iOS 26ේම තියෙන තව අප්ඩේට් එකක්. ඉතින් අන්න ඒ වගේ මේ අප්ඩේට් වලට අපි කියනවා point update කියලා. ඉතින් මේ point update එකක් දාන්න කොයි වෙලාවකවත් බය වෙන්න එපා. සාමාන්‍යයෙන් අපි ගොඩක් හොයලා බලන්න ඕනේ මේ iOS main update එක. උදාහරණයක් විදිහට ගත්තොත් iOS 18 ඉඳන් 26ට අප්ඩේට් කරාදී අන්නේ ඒ අප්ඩේට් එක අපි ගොඩක් හොයලා බලලා දාන්න ඕනේ. හැබැයි දැන් ඔයා මේ වෙද්දිත් iOS 26 එක දාලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම බය වෙන්න නැතුව මේ අප්ඩේට් එක දාන්න. ඉතින් තව දෙයක් මතක් කරන්න තියෙනවා අපේ channel එකේ මේ වෙද්දි subscribers ලා 5000 ටාගට් එක පාස් කරලා තියෙනවා. ඉතින් ඒකට මාත් එක්ක මුලින් ඉඳන්ම හිටපු කට්ටියට ගොඩක්ම ස්තුතියි. subscribers ලා 5000ට මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊළඟ ටාගට් එක අපිට subscribers ලා 10000 ඉතින් ඒකට යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් දැන් මගේ ෆෝන් එකේ මම තාම අප්ඩේට් එක දැම්මේ නැහැ. අපි මුලින් ඉඳන්ම බලමු කොහොමද අප්ඩේට් එක කරන්නේ, කොච්චර file size එකක් යනවද, ඊට පස්සේ අප්ඩේට් එකේ තියෙන ප්‍රයෝජන නැත්නම් මේකේ වෙන improvement මොනවද කියලා අපි බලමු. ඒකින්ද අපි යමු screen record එකට. ඉතින් මේ විදිහට තමයි අපි software update එක කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම settings වලට ගිහිල්ලා software update එක දෙන්න. නැත්නම් මේ වෙද්දිත් ඔයාගේ notification වලට software update එකක් available කියලා ඇවිල්ලා ඇති. මම මේ විදිහට setting වලට යනවා. ඉතින් setting වලට ගියපු ගමන් මුලින්ම බලා ගන්න පුළුවන් software update available කියලා. ඉතින් මේක ඇතුළට යන්න. ඊට පස්සේ මේක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ විදිහට check in for update කියලා පොඩි වෙලාවක් යනවා. ඉතින් මෙතනදී හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී update එක පේන්නනවා. ඉතින් මෙතනදී මගේ iPhone 13 එකක් තියෙන 13 එකට GB 3.1 ගානක update එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක phone name phone එකට වෙනස් වෙනවා. ඉතින් අනිත් දේ තමයි දැන් ඔයා මේ වෙද්දිත් iOS 26 එකේ මුල ඉන්නවා නම් ඊට වැඩිය වැඩි වෙන්න පුළුවන්. නැත්නම් iOS 18 ඉන්න කෙනෙක් නම් ඊටත් වැඩිය ඒ කියන්නේ iOS 26 එකත් එක්ක එකතු වෙච්ච ලොකු අප්ඩේට් එකක ලොකු GB ගානක් පෙන්වන්න තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් 26.5 වුණත් iPhone 13 එකේ 3 ගානක් පෙන්නුවට iPhone 16 17 යද්දි මීට වැඩිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනදී update now දීලා ඔයාගේ update එක දෙන්න. ඉතින් නැත්නම් update tonight දීලා tonight දුන්නාන් පස්සේ ඔයාලට රෑ වෙලාවකදී ඔයාගේ update එක automatically වෙන විදියට දෙන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවෙම update කරන ඉඳලා update now දෙනවා. ඊට පස්සේ ඉතින් මෙතනදී වගේ ෆෝන් එකේ password එක ඉල්ලනවා. ඔයාලට පුළුවන් password එක මෙතනදී enter කරගන්න. enter කරගත්තාම පස්සේ මෙතනදී update requested කියලා පොඩි වෙලාවක් යනවා. ඉතින් මෙතනදී වෙන්නේ ඔයාගේ ෆෝන් එක Apple server එකෙන් ඔයාගේ ෆෝන් එකට update එක එවන්න කියලා request එකක් යවන එක. ඉතින් මෙතනදී පොඩි time එකක් යනවා. ඊට පස්සේ තමයි ඔයාගේ ෆෝන් එකට update එක නැත්නම් ඒ අවශ්‍ය file ටික download වෙන්න පටන් ගන්නෙ. ඉතින් දැන් මගේ මේ වෙද්දිත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති software update එක පියවර කිහිපයකින් download වෙලා ඉවර වුණා. ඊට පස්සේ මේ ඉවර වුණාට පස්සේ බලා ගන්න පුළුවන් වෙයි software update එක මෙන්න මෙතනදී countdown එකක් යනවා. තප්පර 10ක් විතර වෙනකන්. ඊට පස්සේ එතනදී install now දීලා ඔයාලට දැම්ම install කරගන්න පුළුවන්. ඊට පස්සේ later දීලා ඔයාලට ඕන නම් පස්සේ වෙලාවක මේක install කරගන්න පුළුවන්. කොහොමත් මේකේ countdown එක ඉවර වුණාට පස්සේ automatically install වෙන්න ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේක install කරගත්තට පස්සේ ඊළඟ වින්ඩෝ එක එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහක් අපිට බලා ගන්න පුළුවන් verifying update කියලා. ඊට පස්සේ verify update එකෙන් පස්සේ ඔයාගේ ෆෝන් එක දෙතුන් පාරක් restart වෙන්න ගන්නවා. restart වෙලාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අලුත්ම iOS 26.5න් open වෙන ඔයාගේ ෆෝන් එක. හරි එන්න දැන් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම iOS 26.5 install වෙලා ඉවරයි. දෙතුන් පාරක් restart වුණාට පස්සේ මෙන්න මේ විදිහට මගේ ෆෝන් එක on වුණා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට ඉතින් iOS එක ගැන පොඩි lag එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක edit කරන්නේ අප්ඩේට් එක කරලා සාමාන්‍යයෙන් පැය 3-4ක් ගියාට පස්සේ එතකොට සාමාන්‍යයෙන් කිසිම අවුලක් නැතුව iOS එක ගොඩක්ම ස්මූත් විදිහට වැඩ කරනවා. ඉතින් අප්ඩේට් කරලා මට සාමාන්‍යයෙන්ම පොඩි lag එකක් එන එක විනාඩි 15ක් 20ක් වගේ යනකම් lag එකක් ආවා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් iPhone 16 17 ඒවා පාවිච්චි කරනවා නම් මේක ලොකුට වෙන්නේ නැහැ 15 වගේ. සාමාන්‍යයෙන් iPhone 12 13 වගේ පාවිච්චි කරන අයට පොඩි lag එකක් එයි.
අප්ඩේට් කරලා විනාඩි 20ක් විතර නා මොකද සාමාන්‍ය chipset එක දැන් එන්න පරණ වෙන හින්දා. ඉතින් අපි දැන් පොඩ්ඩක් ගිහලා ආපු චෙක් කරගමු ජෙනරල් setting වලට ගිහිල්ලා ඊට පස්සේ software update වලට ගිහිල්ලා ඉතින් දැන් setting වලදී උනත් එහෙම ලොකු app අතර මාරුනකොට scroll කරද්දීම දැන් smooth එක ඔන්න දැන් ඩිංග ඩිංග අඩු වෙලා ගිහිල්ලා පේනවා. ඊට පස්සේ update වලට ගියාම පස්සේ ඔන්න පේනවා iOS is up to date. ඉතින් ඔන්න අපේ update එක සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් අපි කතා කරමු මොනවද මේ iOS 26.5න් ඇවිල්ලා තියෙන අලුත්ම features කියලා. හරි ඉතින් මේ features වලින් පළවෙනිටම මම කතා කරන්නේ මේ end to end encrypted කියන option එක ගැන. ඉතින් end to end encrypted කිව්වම ඔයාලට මතක් වෙන්න ඕනේ WhatsApp එකේ තියෙන මෙන්න මේ option එක. ඉතින් WhatsApp එකේ මේ feature එක ගොඩාක් කල් ඉඳන් පාවිච්චි කරන feature එකක්. ඉතින් මේක ඇවිල්ලා security feature එකක්. ඉතින් මේ end to end encrypted කියන්නේ ඔයා කාත් එක්ක හරි message කරනවා නම් ඒ message කරන දෙපැත්තේම security එක improve වෙනවා. ඉතින් දැන් ඔයාට ඔය බලා ගන්න පුළුවන් වෙන්නේ end to end encrypted එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මගේ normal iMessage එකේ chat එකට ගිහිල්ලා මම පෙන්නන්නම්. එතකොට ඔයාට දැන් බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතන ඉබ්බෙක්ගේ ලකුණක් වැටලා තියෙනවා encrypted කියලා. ඉතින් මේ මෙන්න මේ විදිහම feature එකක් තමයි අපි දන්නවා WhatsApp එකේදීත් වැඩ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් මේ iOS 26.5 දී ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් අපිට මේකදී ඊළඟට එකතු වෙන අලුත් feature එක විදිහට අපිට බලා ගන්න පුළුවන් මේකදී මේ wallpapers වගේක් add වෙලා තියෙන wallpapers theme එකක්. ඉතින් මේක නම් අර Pride කියන ඔයාලා දන්නවා ඇති ඒක. අන්න ඒකට සම්බන්ධ wallpaper theme එකක් එකතු වෙලා තියෙනවා. ඉතින් මම මේක ගැන ලොකුවට කතා බහ කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට ඒක wallpapers වලට ගිහිල්ලා ඔයාලට setting ඇතුළට ගිහිල්ලා wallpapers change කරන්න තත්ත්වදී එකතු වෙලා තියෙන දෙයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක නම් ලොකුවට ප්‍රයෝජනවත් වෙන වැඩක් නෙවෙයි. ඔයා දැනගෙන ඉන්න ඔයාගේ phone එකට මේ theme එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ iOS 26.5 කියලා. ඊළඟට අපිට මෙතනදී අලුත් feature එකක් විතර බලා ගන්න පුළුවන් Maps app එකේදී අලුතෙන් එකතු වෙන feature එක. ඉතින් මේකෙදී දැන් අපි මොනවා හරි map එකේදී අපි trending යන නැත්නම් අපි nearby location එකක් search කරාම පස්සේ ඒ ආසන්නයේ තියෙන trending nearby යන location ටිකකුත් suggest වෙනවා කියලා මෙතනදී පෙන්නනවා. හැබැයි දැන් මම මෙතනදී map එකට ගියාම මට ඒක ලොකුවට එහෙම බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් මම map එක open කරලා ඉතින් මම වෙලාවයි නිවුස්ටි එකේ ළඟ. එතකොට දැන් මම මෙතන සාමාන්‍යයෙන් අපි restaurant කියලා බැලුවොත් ඉතින් මෙතනදීම බලා ගන්න වෙන්නේ නැහැ trending nearby යනවා. හැබැයි මෙතනදී Apple කියනවා අපි මොන හරි location එකක් සාමාන්‍යයෙන් ළඟ තියෙන එකක් search කරාම පස්සේ ඒකට අදාළව ඒ වෙලාවේ මිනිස්සු search කරන නැත්නම් trending nearby කියන theme එක යටතේ නැත්නම් topic එක තමයි මෙතනදී focus වෙලා තියෙන මේ app එකේදී අලුත්ම feature එක විදියට. හරි ඊළඟට මම කතා කරන්නේ තවත් වැදගත් වෙන feature එකක් මේ iOS 26.5 දී ආවිල්ලා තියෙනවා. ඉතින් මේකදී වෙන්නේ iPhone එකක ඉඳන් Android එකකට යන කෙනෙක්ට. Android එකක ඉඳන් iPhone එකට නෙවෙයි iPhone එකක ඉඳන් Android එකකට මාරු වෙන කෙනෙක්ට දුන්න feature එකක්. ඉතින් මේකදී Apple කියනවා මේ message වල තියෙන attachment එක සාමාන්‍යයෙන් අපි message app එකක් පාවිච්චි කරලා යවන photos video sticker වගේ දේවල් අපිට අදාළ කාල සීමාවක් තෝරගෙන අන්න ඒවා විතරක් අපිට transfer කරගැනීමේ හැකියාවක් මෙන්න මේ වෙද්දී මේ iOS 26.5න් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් එක්කම මම ඊළඟට කතා කරන්නම් මේ අලුතෙන් එකතු වෙන keyboard layout එකක්. ඉතින් මේක නම් අපිට ලොකුවටම වැදගත් වෙන්නේ නැහැ. මොකද මේක මට මතක විදිහට මේක කැනඩියන් නැත්නම් කැනඩාවේ භාෂාවට අදාළ keyboard එකක් තමයි මේකෙදි එකතු වෙලා තියෙන්නේ. ඔව් මේක කැනඩාවේ භාෂාවකට අදාළ keyboard එකක්. Initiative කියන නමෙන් ආපු අලුත් keyboard layout එකක්. ඉතින් මේක ඔයා වගේ දැනුමට එකතු කරගන්න iOS 26.5න් ආපු feature එකක් විදිහට. හරි ඔන්න ඔය වගේ විස්තර ටිකක් තමයි මේ අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මොකද හිතෙන්නේ අද වීඩියෝ එක සම්බන්ධව ඔයාලට පුළුවන් පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේමයි තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න පුළුවන්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ආපුවහම බෙමු. සුබ දවසක්.